ලැජ්ජ නැද්ද මිනිස්සු? මං ගෙදර නැති වෙලාවේ හොර ගෑනු ගහලා කාමරයක් සදාගන්න. ලැජ්ජ වෙන්නේ මොකටද? ඔයා මම ඇමරිකාල අවුරුදු 3ක් විතර වෙනවානේ. ඔයා මගේ වයිෆ්, මේ ඉන්නේ මගේ ලව් එක. කාලකන්ණි ගෑනුලා තමයි අක්කා අපිට පව් කරන්න බැරි. පළයන් වෙන විදිහ මගේ දෙයට පෙන්න තියෙන. අත දියන්න මම කරලා හරිද? තමුසෙට වඩා කොච්චර හොඳයිද ඔය මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්. අපරාධ මම මගේ එක්ස් මැඩිකලේ නැත්තේ. මට එයා කිව්වා මේ මෝඩේ තින්නේ ගන්නකොට තමුසෙ බදින්න එපා කියලා කිව්වෝයි. මම බලන් ඉතින් තමුසේ තාම මොකද පරක්කෝ කියලා. තමුසේ බැඳපු දවසේ කියවන්නේ එක්ස් ගැනනේ. අරක් කරාගේ මේක කරාගේ ඉතින් යනකොට තමුසේ මාළුව එක්ස් ළඟට. මං යාට ගිහලා හැමදේම කියනවා. තමුසේ කරපු හැමදේම කියනවා. බලන්න මං තමුසෙ දෙන්නට කරන වැඩේ. මට නම් එපා වෙලා තියෙන්නේ. අර මනුස්සයත් එක්ක ඉඳලා අදත් මට අත උස්සගෙන ආවා කියන්නකෝ. ඒ මදිවට අද මං ගෙදර යද්දි වෙන ගෑණියෙක් වගේ කාමරේ ඇඳුවට කොහොමද කියන්නකෝ මේ විවසන්නේ? ඔක්කොම තියෙන වැරදි වැඩ ටික කළා මට අතත් උස්සගෙන එනවා. මොකක්? මේ යකා නම් හරියන එකෙක් නෙමෙයි යා. ඔයාට අත උස්සන්න. මේන් යා. ලැජ්ජ නැද්ද මිනිහෝ? මේ හොර ගෑණියෙක් ගෙනල්ලා තමන්ම වරද කරලා තමන්ගේ වයිෆ්ට අත උස්සන්න. ලැජ්ජයි ඔයි. මං කිව්වා මෙයාට මේ කසාදේ හරියන්නේ නැහැ කියලා. කොහෙද ඉතින්? මෙයාටත් මේ කොහෙවත් යන සෙල්ලක්කාරයෙක් ලොකුණානේ. එතකොට මේ කවුද මේ? අරුෂි? මේ කවුද මේ? මෙයාද? මෙයා තමයි මේ දවස්වල තරුෂිගේ ටයිම් පාස් කරන බෝයිෆ්‍රෙන්ඩ්. එතකොට ඔයා තමයි තරුෂිගේ මොන ප්‍රශ්නයවත් දුක අහන අයියා. එතකොට මම තමයි මෙයාට කන්න බොන්න දීලා බලාගන්න මෙයාගේ කසාද මිනිහා. මේ ඉන්නේ මගේ නංගි. මම මෙයා ගෙන්නුවේ වෙන දෙයකට නෙමෙයි. ඔයා මට අවුරුදු 3ක් තිස්සේ දීපු වේදනාව එක තප්පරයකට හරි ඔයාට ලැබුණොත් ඔයාට කොච්චර වේදනාවක් දැනේද කියලා මට ඔයාට හේතු ගන්නන්න ඕනුණා. අන්න ඒ නිසයි මං අද මෙයාව ගෙනාවේ. මොනවාත් අරුෂි මේ කියන්නේ? තමුන් මං එක්ක ඉන්න කාලේ කරෙත් බොරු. කසාද බදලා කරන්නෙත් බොරු. මං හිතුවා අඩුම තරම් දැන්වත් හැදිලා ඇති කියලා. වැඩක් නැහැ. ඒ ඇසේ තව කොල්ලෙක්. සෝරි මචං. මං ගිහින් එන්න. විශාල් අනේ පොඩක් අහන්නකෝ. හෙලෝ සසංක. ඔයා කොහෙද ඉන්නේ? වැඩපලේද? චුට්ටක් එළියට එනවාද? මං ඒ ළඟ ඉන්නේ. ඕ පොඩි හදිස්සියක්. හස්බන්ඩ් ඔක්කොම මාට්ටුනා. කවුරු හරි කෙනෙක් අපි දෙන්නගේ ෆොටෝ එකකුත් යාට යවලා. සමහරට යා මට ගෙදරින් යන්න කියයි. එහෙම වුණොත් මං ඔයා ළඟට එන්න. ඔයා ඉන්නව නේද මාත් එක්ක? ප්ලීස් මාව මේ කුණු ගොඩවල් වලට නම් පටලවන්න එපා. මට පිස්සු නෑනේ මේ බැඳපු ගෑනුන්ගේ ගෑල්ල ගෙවල් වල දාගන්න. මං යන හැන්ද. තරුෂි ඔයාගේ කියලා කිසිම දෙයක් මේ ගෙදර නැහැ. හැබැයි අවුරුදු 3ක් තිස්සේ මම ඔයා පණ වගේ ආරක්ෂා කරා. මේ බෑග් එකේ ඔයාගේ රෙදි සේරම තියෙනවා. මේකත් අරන් ඔයා යන්න තරුෂි. යන්න තරුෂි තාම බලන් ඉන්න නැතුව. තරුෂි වටින දේවල් පණ වගේ ආරක්ෂා කරගන්න. මොකද නොවටින කෙනෙකුට හම්බුනොත් ඒ දේවල් හැමදාටම නැති වෙන්න පුළුවන්.